Hello everyone. අයබෝන් හැමෝටම welcome back with Aikacha. ඉතින් මම අද අරගෙන ඔයගලන්ට වෙනස්ම විදිහක වීඩියෝ එකක් මේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේ අපි අපේම ඉඩමේ අපේම වත්තේ හදපු වැසි වනාන්තරයක් ගැන විස්තරයක්. ඉතින් ඔයාලට මේ රූපරාමු දකිනකොටම තේරෙනවා ඇති කොච්චර ලස්සන කොච්චර සුන්දර පරිසරයක්ද කියලා මේ තියෙන්නේ. පේනවනේද කොළ පාට. මේක තනිකරම වැසි වනාන්තරයක් වගේ. ඉතින් අපි බලමු උඩහට ගිහිල්ලා මොනවද මේකේ තියෙන ගස් වර්ග, මොනවද මේකේ තියෙන බේත් පැලෑටි වර්ග. මේක මේ එක කාලෙක අපේ ආතලා කෝපි වවන්න පාවිච්චි කරපු ඉඩමක්. ඉතින් තාමත් තියෙනවා මේ කෝපි ගස් සරුවට හැදිලා. ඔයාලට පේනවා ඇති මේ කෝපි ගස් තාම හොඳ සරුවට තියෙනවා. ඉතින් අවුරුදු දෙක කාලෙක තාමත් මේ කෝපි ගස් වල හොඳ කෝපි අස්සන්නක් අපි කඩා ගන්නවා. දැනට නම් ඉතින් අතෑර දාලා වගේ තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් ඊට වඩා ලස්සන කැලයක්. ඉතින් අපි බලමු මේකේ තියෙන ලස්සන ගස් වර්ග, වටිනාගෙන ගස් වර්ග මොනවද කියලා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම්. මෙන්න බලන්න. මේකේ මේ දැන් යටි රෝපණයක් විදිහට හැදිලා තියෙනවා ලේන්තරි ගස්. හරිද? දැන් මේ තියෙන මේ පැල ඔක්කොම ලේන්තරි ගස්. හරිද? ලේන්තරි ගස් දැන් වැඩි නෑ. මේවා ගොඩක් දැන් ටික වඳ වෙලා යන ගස් වර්ග. ඉතින් මේ කැලේ තියෙනවා ලේන්තරි ගස්. ඉතින් මේවෙන් හැදිච්ච පැල තමයි මේ තියෙන්නේ. පේන වැඩි වලට බොහොම සරුවට තියෙනවා. සත්තුන්ගෙන් හානියක් නෑ සාමාන්‍ය මේ ගස් වලට කැලේ වෙන ගස් හින්දා. ඉතින් මේ තියෙන ඔක්කොම ලේන්තරි පැල. මේවා දැන් සාමාන්‍යයෙන් වඳ වෙලා යන ගස් වර්ග වැඩි හොයාගන්න නැහැ. ඉතින් අර පල්ලෙන් පේන්නේ අපේ ගෙදර. මම මේ ඉන්නේ ගෙදර ටිකක් උඩ. මේ ඔක්කොම ලේන්තරි පැල. මෙතන තියෙනවා පැල 200 වඩා තියෙනවා ඈත හැමතැනම විසිරලා ගිහිල්ලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කෝපි ගස් වල තියෙනවා පැහිගෙන එන කෝපි ගෙඩි. ඉතින් මේ ඔක්කොම අපි කන්නේ නැහැ. දැන් ඉතින් මේ ඔක්කොම මේ රිලවුන්ගේ, වඳුරන්ගේ, ඒ වගේම මේ කැලේ ඉන්න කුරුල්ලන්ගේ රසවත් ආහාරයක් විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හරි කාලා බඩ පුරව ගන්න එක අපි කඩා ගන්නට වඩා වටිනවා කියලා මං හිතනවා. ඔයාලට පේනවද මේ උඩ view එක කොහොමද? මේ තියෙන ගොඩපර, අරිද්ද, ඇටඹ වගේ ගස් වර්ග තියෙනවා. මම ඔයාලට උඩට ගිහින් පෙන්නන්නම්. යමු. අපි දන්නවා දැන් අර මේ සිංහරාජේ ඇමසොන් වගේ ලොකු වැසි වනාන්තර ගත්තත් ඒ වගේ අර උඩුවියන් ස්තර බෙදලා තියෙනවා. ඒ වගේම යට වනවගාව ටිකක් අඩුයි. ඒ කියන්නේ නිකන් යට පොළොව පෑදිලා තියෙන්නේ. අර උඩ වැවෙන ගස්වල කොළ වැහිලා, දිරච්ච පස් හැදිලා, දිරච්ච දර කෑලි, කොළ කෑලි තියෙන පස් එකක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේකත් ඒ වගේ ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති. බැලුවාම යටි රූපණේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ තනකොළ වැවිලා, කැලෑ වැවිලා නැහැ. බිම ගොඩක් පැහැදිලි. ගොඩක් සාරවත් පොර පසක් තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම චූටි පැල වර්ග, ගොඩක් වටින පැල වර්ග තමයි මේ තියෙන්නේ. අපි බලමු මොනවද තියෙන ගස් වර්ග කියලා. ඔයාලට පේනවද මෙන්න මෙතන මේ තියෙන ගහ. මේ හීනි කඳක් එක ගිහින් තියෙන්නේ. ඉතින් මට මතක විදිහට මේකට කියන්නේ මේ අරිද්ද කියලා. ලස්සන ගෙඩියක් හැදෙන රතු පාට මලක් පිපිලා. ඉතින් මේ තියෙන්නේ ගොඩක් සරුවට හැදිච්ච අරිද්ද ගහක්. මේක මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් මීටර් 10ක් 12ක් විතර උසට ඇවිල්ලා තියෙනවා. කැඩුම් බිදුම් ආශ්‍රිත කටයුතු වලදී හැම ගන්නවා බේත් හදන්න මේක වර්ගයේ. ඉතින් මං ඔන්න ඔහොම කැලේ අස්සෙන් යනවා උඩට. ඉතින් ඒ අතර මේ පෙන්වන්න හරි වටින දෙයක් තියෙනවා. මෙන්න බලන්න. මේ තියෙන්නේ මේ දිරජ්ජ කිතුල් ගහක්. හරිද? ඉතින් බලන්න මේ කිතුල් ගහ කඳ වැහිලා පොළවේ තියෙනවා. ඉතින් බලන්න මේකේ මේ හරි ලස්සනට හැදලා තියෙනවා පෙඳ පාසි වර්ග. හරිද? ඉතින් මේව අර කෙනෙක්ගේ හැට දැක්කට ඒතරම් ගණන් ගන්නෑ. හැබැයි බැලුවොත් ලං වෙලා හරිම ලස්සන ශුද්ධ මට්ටමේ කොළ තියෙන්නේ. චූටි කොළ පාට හරිම ලස්සන හැඩ සහ රටා තියෙන පාසි වර්ගයක්. මේවා ඉතින් පරිසරයේ තියෙනවා. තෙතමනේ ආරක්ෂා කරගන්න වටිනවා. මේවා හරිම ලස්සනයි බැලුවාම. මේ පායන කාලෙක වුණත් මේ පරිසරයේ පොළව වේලෙන්නේ නැහැ. මේ ගස් ආවරණ හින්දා වියන් ස්තර හැදිලා තියෙනවා. ඒක නිසා අවුව ගොඩක් අඩුවෙන් තමයි වැටෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ වගේ මේ පාසි වර්ග තින් පේනවා මේ වගේ පාසි වර්ග සංරක්ෂණය වෙලා තියෙන්නේ ඒ තෙතමනේ හින්දා. මේවා හරිම ලස්සනයි. මේවා නිකන් එහෙම බැලුවට පේන්නේ.
ටිකක් විමසිල්ලෙන් බලන්න ඕනේ මේ වගේ ලස්සන විඳින්න නම්. හරි. පුංචි කඳු ගැට්ටක් තියෙන්නේ. අපි යමු උඩට. පේනවා මම යන පාර. ඇත්තටම මේක දැන් කැසිවනාන්තරයක් තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඔයාලට පේනවද වියන් හැදිලා තියෙන හැටි? වියන් වලින් අහස වැහිලා ගිහිල්ලා සමහර ගස් මිටි සමහර ගස් උසයි. වියන් කීපයකින් යුතුව හරිම ලස්සනට මේ රටා ටික හැදිලා තියෙනවා. අපි යමු උඩට. ඉතින් මේ මෙහෙම යද්දී ලොකුම ප්‍රශ්න තමයි මදුරු කද්දරේ. අර අවු වැටෙන්නේත් නැහැ. අඳුරු පරිසරයේ තියෙන්නේ කොස්පෙල. ඒක නිසා මේ මදුරුවන්ට වාසය කරන්න හොඳම භූමියක් වෙලා තියෙන දැන් මේක. ඔයාලට පේනවා ඇති බලන්න මේ තියෙන බිම වෙහලා තැන් තැන් වල මේ කහපාට ගෙඩි වර්ගයක්. හරිද? ඉතින් මේක නම් ගොඩක් කට්ටිය අඳුරනවා. මේකට කියන්නේ ගොඩබර කියලා. මේවාදී ලංකාවේ තියෙන වඳ වෙලා යන ශාක වර්ග. ගොඩක් වටිනාකම් රසක් තියෙන වර්ගයක් තමයි ගොඩපොර කියලා කියන්නේ. මේවා ගන්නවා නානකොට කොටලා ඔලුවට දාන්න. ඉස්සොරි ප්‍රශ්නෙට හොඳ විසඳුමක් ගොඩපොර කියන්නේ. ඉතින් ඔය ෂැම්පු වර්ග ගන්නවා වගේ නෙවෙයි. ගොඩපොර ගෙඩි දෙක තුනක් නානකොට තල්ලා ඔලුවට දාලා ගෑවට පස්සේ ඉස්සොරි කරදරෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් මේවා කැලේ තියෙන ඒ වුණාට කවුරුත් වැඩි දන්නේ නැති ගොඩක් වටිනාකමක් තියෙන වටිනා ඖෂධ වර්ග. මම මේ ගෙඩි හදන ගහ පෙන්නන්නම් තව ටිකක් උඩට ගියාම. අපි පොළොවටම දාමු මේ ටික. මේ තියෙන්නේ දියපොර ගස්. ගොඩක් ලොකුවට හැදිලා තියෙනවා. දැන් ලොකු කඳක් තියෙන්නේ. පේනවද කොච්චර උසයිද කියලා? මීටර 10ක් 15කට වඩා උසයි කඳ ගිහිල්ලා හැදිලා තියෙනවා. මේ තියෙන කොළ. හරිම ලස්සන ගස්. ඉතින් මේ වගේ කුරුල්ලෝ, වඳුරු, රිලව්, ලේන්නු, දඬු ලේන්නු තමයි ජීවත් වෙන්නේ. මේ ගහේ තියෙන හරි ලස්සන දෙයක් තමයි මේ කරුමුල් එන එක. මේ අලුතෙන් ඇවිත් තියෙන මේ රතු පාට මුල් පලාගෙන එනවා. මේවා පොළොට උඩින් යන්නේ. අර කරුමුල් එන ගස් වර්ගයක් තමයි මේ දියපොර කියලා කියන්නේ. මෙන්න මෙතන පැලයක් තියෙනවා. ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. මේකට කියන්නේ එරමිනියා කියලා. මේක තියෙනවා කටු. මේව එනුනොත් තීම කොර වෙනවා. මේවත් ඉතින් බෙහෙත් වර්ග. මේකේ ලස්සන චූටි මලක් පිපෙනවා. ඒ වගේම මේ තැඹිලි පාට වගේ ගෙඩියක් හැදෙනවා. ගොඩක් රසවත් පළතුරක් ඒ හැදෙන කාලෙට. ඔයාලට පේනවද මෙතන තියෙන මේ යෝධ ගහ? ලෑලි මුල් වගේ හැදීගෙන එනවා. මූල පද්ධතිය. බලන්න මේ ගහ කොච්චර උසයිද කියලා. මේක ඇවිල්ලා හවරනුග කියලා කියනවා. ගිනි කූරු කියලා කියනවා. ඉතින් ගොඩක් වටින ගහක්. මොකද මේක දැව වලට පාවිච්චි කරනවා. ගෙවල් හදන්න, වහලවල් වලට පරාව දාන්න ගොඩක් ඒවාට පාවිච්චි කරන ගහක් තමයි ගිනි කූරු ගස් නැත්තම් හාරනුග කියලා කියන්නේ. ඉතින් අර ගිනි කූරු කියන්නේ හීනි උසයි. ඉතින් හීනි නැහැ. හීනි කිව්වට මීටර 20ක් 30ක් 35ක් වගේ උසන ගස් වර්ගයක් තමයි ගිනි කූරු කියලා කියන්නේ. ඉතින් මේකත් හොඳ සරුවට ගොඩක් සරුවට හැදිච්ච ගහක්. මේකත් පේනනේ උස. මෙන්න මේ පැලේ කලිනුත් හම්බුණා. දැනුත් හම්බුණා. මට කලින් කියන්න බැරි වුණා. ඉතින් මේ අපි කවුරුත් දන්න ඉතා රසවත් පළතුරක් හැදෙන ගහක්. මේ ඇවිල්ලා මේ ගඩ උඩා ගහක්. ඉතින් ලොකු ගස් තියෙනවා. පල්ලෙපන් පස්සේ පෙන්නන්නම්. මේ තියෙන ඉතින් මේ කුරුල්ලෝ රිලව් හැම කාලා ඇටගෙනක් දාලා ඉවෙන් හැදිච්ච ගඩගුඩා පැල. තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ගඩගුඩා ගස් ලංකාවේ හැමතැනම නැහැ. මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තමයි ගොඩක් වෙලාවට ගඩගුඩා ගස් වැඩිපුර තියෙන්නේ. සබරගමුව පළාතේ. ඒත් ප්‍රදේශ කිහිපයක විතරයි. ඉතින් ගොඩක් රසවත් පළතුරක්. ඒ කාලේට අපි හැමෝම කන්නාස් පළතුරක්. මම දැන් සෑහෙන්න උඩකට ආවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම ආපු අර පහළ හරිය. අර තියෙන්නේ අර අරිද්ද ගහෙන් පෙන්නුවේ මම අර
තා පෙන්නවා මොනවද ඔයාලට මං ලේන් තරි අන්න හරි තිබ්බේ පල්ලෙහා. ඉතින් ඔයාලට පේනවද මේ ලේයර් වෙන් වෙලා තියෙන හැටි විස්තර. මන් දැන් එක කඳු ගැට්ටක් උඩට නැග්ගා. ඉතින් ඔයාලට පේනවා ඇති බොහොම ලස්සනට හරිත වර්ණයෙන් පිරිච්ච වැසි වනාන්තර ලක්ෂණ සහිත වනාන්තරයක් හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. බලන්න මේ ගහ මං කලින් පෙන්නුවා ගොඩපොර ගෙඩි මතකද? ඉතින් අන්නේ ගොඩපොර ගෙඩි වලට අයිතිවාසිකම් කියන මහා විශාල ගොඩපොර වෘක්ෂය තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ ඉඩමේ උඩටම ඉන්න තියෙන ගොඩක් වටින ගොඩක් පරණ ගහක් පේනවා ඇති. උඩට යනකොට මීටර 20ක් විතර උසයි මේ ගහ සම්පූර්ණයෙන්ම අතුපතට විහිදිලා හැදිලා තියෙන ගොඩපොර ගහ. ඉතින් මේකේ කඳ බලන්න හරි ලස්සනයි. අර අවුව වැටෙනකොට මේ දියසෙල් වෙවිලා තෙත ගතියත් එක්ක හරිම ලස්සන රූපයක් මවන්නේ. තව වටිනා කෙන ගහක් පෙන්වන්න තියෙනවා ඔයාලට. බලන්න මෙන්න මෙතන තියෙනවා මේ පොඩි පඳුරක්. සාමාන්‍යයෙන් මේක උස යන්නේ මීටර 3ක් 4ක් වගේ උස යන වෙලාවල් තියෙනවා. මේ තියෙන මේකේ කොළ. මේවට කියන්නේ කහ පෙනෙල. මේක කාලෙක පවජ්ජි කරලා තියෙනවා සබන් වෙනුවට. ඒ කියන්නේ මේකේ හැදුනා පොඩි ගෙඩියක්. ජිල් බෝලයක් විතර ඇති. අන්නේ ගෙඩි තරලා ගන්න ඉස්ම ඒ කාලේ පවච්චි කරලා තියෙනවා මේ රෙදි හොදන්න. ඉතින් ඒ කාලේ සබන් නැහැනේ. අන්නේ වගේ ප්‍රයෝජනයක් කරන් තියෙනවා මෙන්න මේ වර්ගයෙන්. ඔයාලට පේනවා ඇති මම අර පල්ලෙදි කිව්වා වගේ මේ බිම හරි පැහැදිලි. බිම තියෙන්නේ ලොකු ගස් වලින් වැටිච්ච දිරලා ගිය කොළ විතරයි. මොකද මේ පොළොවට අවුව වැටෙන්නේ නැහැ. පොළොවට අවුව වැටෙන්නේ උඩ ගස්වල වියන් වලට විතරයි අවුව වැටෙන්නේ. ඒක හින්දා අර පොඩි තනකොළ පඳුරු ශාක මේකේ වැවෙන්නේ නැහැ. පොළොව ගොඩක් පැහැදිලි. උස ගස් වර්ග තමයි මේකේ හැදෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා වැසිවනාන්තරයක තියෙන ප්‍රධානම ලක්ෂණයක්. මේ තියෙන්නේ ඉතින් අර මහා ගොඩපොර ගහේ ඇට වලින් හැදිච්ච පැලයක්. ඉතින් මෙන්න තියෙනවා මංගාව පැලෙයි ඇටෙයි දෙක පේනවාද? ඉතින් මේවා මේ ගස්වල ඊගා પરම්පරාවල් නියෝජනය කරයි හානියක් නැතුව තිබ්බොත්. මෙන්න තියෙනවා අපි හැමෝම හොඳට දන්න ශාකයක් ගස් වර්ගයක්. බලන්න මේ කොළේ දැක්කම අඳුර ගන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ කුරුදු. ඉතින් කුරුදු කියුවාම ඉතින් කවුරුත් දන්නවා කුළු බඩුවක් විදිහට තේ සඳහා පානයක් විදිහට යොදා ගන්නවා, අපනයනය කරන්න යොදා ගන්නවා, ආර්ථික භෝගයක් විදිහට වවන කුරුදු තමයි මේ තියෙන්නේ. මේ අපිට කොලයක් කාලා බැලුවොත් හොඳ පැන් රසක් එක්ක සැරක් තියෙනවා. ඉතින් වෙලාවකට අපි ගෙදර ප්‍රයෝජනයට කඩින් ගන්න කුරුදු මේවෙන් තමයි තියෙන ලොකු ගහකින් පොතු ටිකක් ගලවන් ගිහිල්ලා පාවිච්චි කරන්න. ඉතින් පේනව නේද දැක්කහම ඕන කෙනෙක්ගේ හැට ගොඩක් සනීපයක් දැනෙන කොළ පාටක් තමයි මේ ගස්වල තියෙන්නේ. සාමාන්‍යයෙන් බොහොම නිස්කලංක පරිසරයක්. දැන් තාම පේනවා ලස්සන view එකක්. බලන්න ඈත තියෙනවා ලස්සන වලාකුලක්. අර අතනින් පේනවා කඳු වැටිය මුදුනින්. ඉතින් මේ බලන්න මේ වියන් වලට වෙන් වෙලා මේක ප්‍රමාණයක් ඊපස්සේ මේ මෙහෙම යනවා තා ප්‍රමාණයක් වෙලා මේ කුඩා වනාන්තරේ හැදිලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් පවත්වාගෙන යන්න හේතුව තමයි වතුර ප්‍රශ්නේ. මොකද මේ වටේම තියෙන්නේ රබර් රිඩන්. ඉතින් දැන් කාලෙත් එක්ක රබර් රිඩන් වල තියෙන රබර් ගස් හැමෝම අයින් කරලා ඒවැ දානවා තේ. එතකොට තේ දාන හින්දා පොළොවේ තියෙන ආවරණේ වනාවරණේ අයින් වෙනවනේ. ඉතින් එතකොට දැන් එන්න වතුර ප්‍රමාණය පොළොවේ තියෙන මට්ටම අඩු වෙනවා. එතකොට ලිං වල තියෙන වතුර මට්ටම පල්ලට බහිනවා. ඉතින් අන්න ඒක නිසා අපි තීරණය කරා මේක වනවගාවක් විදිහට පවත්වාගෙන යන්න පොළොවේ තියෙන වතුර ටික ආරක්ෂා වෙන්න ඕනේ හින්දා ලිං වල වතුර ටික තියා ගන්න ඕනේ හින්දා මේ තියෙන්නේ උඩ වියන් ස්තර වල පේන view එක. පේනවද ලස්සන? නිල් අහසයි කොළ පාට අතුපතරයි විතරයි. හරිම ලස්සනයි. මේ තියෙන්නේ තවත් විශේෂ ශාකයක්. මේකට කියන්නේ බලුදන් කියලා. සාමාන්‍ය මීටර 7-8ක් පඳුරු වගේ වෙන ගස් වර්ගයක්. ඉතින් මෙන්න මෙතන තියෙනවා මේකේ මේ ඉත්තක් ගෙඩි නම් ඉවර වෙලා ගෙඩි නම් වැටිලා
ඖෂධ සඳහා ගන්නවා. ඉතින් ඔය සිංහල වෙදකමේදී එක එක බේත් වලට මේ වගේ පොතු කොළ පාවිච්චි කරනවා. පේනවද මේ පොළව? මේ ඔක්කොම තියෙන්නේ මේ උඩ තියෙන ගස් වලින් වැටිච්ච දිරපු කොළ විතරයි. තනාවරණයකින් පොළව ආවරණය වෙලා නැහැ. මෙන්න මේකත් ගොඩක් විශේෂ ශාකයක්. මම පෙන්නන්නම් උඩටම සාමාන්‍යයෙන් මීටර 15ක් 16ක් වගේ උසට හැදෙන ගස් වර්ගයක්, ඖෂධ වර්ගයක්. මේකට කියන්නේ අංගෙන්ද කියලා. ඉතින් සිංහල වෙදකමේදී ගොඩක් වෙලාවට මේ අංගෙන්ද ගහේ පංචාංගයම, ඒ කියන්නේ ගෙඩි, කොළ, මල්, පොතු, මුල් හැමදේම ගන්නවා. කැඩුම් බිදුම් වෙදකමේදී තැවුම් වලට කැපිලි කිට්ලි වලදී බේත් හදන්න ගන්න වටිනාම ශාකයක් තමයි අංගෙන්ද කියලා කියන්නේ. ගොඩක් වෙලාවට දැන් නැහැ, වඳ වෙලා තියෙන්නේ. බොහොම අඩු ප්‍රමාණයක තමයි මේ ගස්වල වර්ධනය දැන් දකින්න හම්බෙන්නේ. දැන් මේ ඉඩම් වල නම් මේ ගස් නැති තරම්. මොකද මිනිස්සු මේවා කපලා දානවා අර වටිනාකමක් නැහැ කියලා හිතලා. බලන්න view එක. සාමාන්‍යයෙන් කෙනෙක්ට නම නැතුව පෙන්නුවොත් එම් හිතා ගන්න බෑ කොයිද කියලා. ඉතින් ඇත්තටම පැසිවනාන්තරයක් වගේ ලස්සනට මුළු කැලෑම දැන් වෙවිලා තියෙනවා. කියන view එක. මේ විදන් යන අතරේ හරි ලස්සන දෙයක් දැක්කා. මෙන්න මෙතන. ඔයාලට පේනවද මේ ලේන්ටරි ගහ මෙන්න මෙතනින් කැඩිලා ගිහිල්ලා. කොහොම හරි වෙන ගහක් වැදිලා හරි කැඩලා ගිහිල්ලා. හැබැයි ඒකේ චූටි මලක් ඇවිල්ලා මේ. තාම චූටි මලක් අර පුවක් හනස්සෙන් තව දිගෑරලත් නෑ. මේ මොන මන් දිගෑරියා හානියක් කරන්න නැතුව ඒක වැටුණා. චූටි ලේන්ටරි මලක් මේ. ඉතින් මෙන්න මේ ලේන්ටරි මල් වලින් හැදෙන ගෙඩි තමයි, ගෙඩි වලින් තමයි අර පල්ලෙහා මම් පෙන්නපු චූටි පැල හැදිලා තියෙන්නේ. හරි ලස්සනයි. ගොඩක් නැවුම් දිගෑරන විතරයි. බලන්න ඔයගේ ලස්සන. හරිම චූටි මේ. මගේ අතත් එක ගත්තොත් එහෙනම් මගේ අතේ ප්‍රමාණය. මං ආව ටිකක් බැවුම් තැනකට පල්ලමක් වගේ තියෙන තැනක්. මෙන්න මෙතන තියෙනවා ගොඩක් වටින ගහක්. ඔයාලට පේනවද මේ පල්ලමට බර වෙලා තියෙන චූටි අතු වගේ ගිහින් තියෙන ගස් වර්ගය? මේ තියෙන්නේ peer. හරිද? නිකම් peer නෙවෙයි, මේවට කියන්නේ ඇඹුල් peer කියලා. මේක සාමාන්‍යයෙන් දෙහි ගැටයකට වඩා පොඩි peer ගෙඩි හැදෙන්නේ. කහ පාට ඉදෙනවා. හරිම ලස්සනයි ඇඹුල් peer ගෙඩි ඉදෙන කාලයට. මේ බලන්න මේ මෙතන මේ ඉවුර දිගටම තියෙනවා ඇඹුල් peer ගස් හැදිලා. ඉතින් මේවත් දැන් ගොඩාක් වඳ වෙලා යන ගස් වර්ග ගොඩක් තැන්වල හොයාගන්න නැහැ. ඉතින් එහෙම ඉතුරු වෙලා තියෙන ගහක් දෙකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේන මේටි බලන්න. ඒ අතරේ අර පල්ලෙහා තියෙන චූටි පඳුරු වල සමහර තැන්වල මල් පිපිලා තියෙනවා. හරිම ලස්සන ස්වභාවික වනාන්තරයක් හැදිලා තියෙනවා මේ පඳුරු සහ මේ ශාක වලින්. පේනවද මේවා මේ කැලේ වුණාට පොඩි නාවල් ගිහිල්ලා ගස් වලින් අල්ලන් තියෙනවා ඉවුරු වල තැන්. ඒ ගස් එකිනෙකට වෙලිලා හරිම ලස්සන රටාවල් වලට හැදිලා තියෙනවා. ලස්සන දර්ශන මවන ගම. ඔයාලට සමහර තැන්වල පේනවද නිකන් මේ කැලේ ඇස්සේ තියෙනවා හැදිලා මේ අඩිපාරවල් වගේනේ. මේ බලන්නකෝ මේ. නිකම් කවුරු හරි හැම වෙලෙම ඇවිදින අඩිපාරවල් වගේ තියෙනවා. ඉතින් මේවා මිනිස්සු යන පාරවල් නෙමෙයි. මේවා ඇවිල්ලා මේ ඉත්තෑවෝ සහ වල්ලූරෝ නිතර ගමන් කරන පාරවල්. ඉතින් දවල් කාලේ දකින්න නැති වුණාට රාත්‍රී කාලේදී මේව රජ කරන්නේ වල්ලූරෝ සහ ඉත්තෑවෝ.